ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම එඩින්බරා වල ලස්සන දවසක මම ඔයාලා එක්කන් ආයේ මේ හරිම ලස්සන තැනකට හරිම ලස්සන එකට මේක ඇවිල්ලා කනත්තක් වුණත් මේ තියෙන ලස්සන බලන්න හරියට හැරි පොටර් එකේ ඔයාලට මතක ඇති අර කවුදර මහත කෙනා අන්න යාගේ එන්නේ හරි ගස් තිබ්බා අන්නේ ගස් ඒක එක ගහක් තිබ්බා අන්නේ ගහ වගේ තමයි මම නම් මතක නැහැ හරි ලස්සනයි මේ එඩින්බරා කාසල් එකත් මේ හරිය ලස්සනට පේනවා ඔයාලට පේන්නේ නැති අර උඩින් තියෙනවා කාසල් එක අපි යමු එහා පැත්තට අද හරියට මේ හරි ලස්සන ඉර පායලා දිනවා ඒක තමයි මාර ලස්සන දේ උදේ 9 විතර ඉර පායවුවේ මාර ලස්සනයි මෙතෙන්න පේනවා රෝස් ෆවුන්ටන් එක බලන්න ඉස්සරහා මේ ඔක්කොම මඩ වෙලා තියෙන්නේ කලින් පාර මේ ක්‍රිස්මස් එකට තිබ්බන එක දේවල් අන්න ඒක නිසා තමයි මේ එහෙම මඩ වෙලා තියෙන්නේ නැත්තම් හරි ලස්සනයි මේ වගේ ගොඩාක් ඇවිදලා ඇති ඒ කියන්නේ මම ආපු දවස්වල මම හරි ආසයි ඇවිදින්න මේ එඩින්බරා වල මාර විදියට මම ඇවිදිනවා ඉතින් ඒක හැමදැනම වගේ ගිහිල්ලා තියෙනවා හරිද ඉතින් මේ දැන් ආය යන්න කම්මැලි වුණත් තාමත් ඇවිදිනවා ඔයාලට පෙන්නනම රෝස් ෆවුන්ටන් එක බලන්න මේකේ ලස්සන වාව් මාර ලස්සනයි අද සීතලයි ඒ වුණත් මුතුම මේ ලස්සනක් තියෙනවා බලන්නකො අර ඉර එළිය වැටලා තියෙන විදිය ඇත්තටම ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ පරිසරයත් එක්ක අපි ජීවත් වෙද්දී කියන්නේ අපි බිල්ඩින් කියන්නේ කාමරයකට වෙලා හිර වෙලා හරි එහෙම ඉද්දි අපිට ඒ තියෙන ප්‍රෙෂර් එක මෙන්න මේ වගේ එළියට ආවට පස්සේ ඒක හාත්පසින්ම වෙනස් වෙනවා. ඒ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඉතින් රෝස් ෆවුන්ටන් එක බලන්න මේක ලස්සන. මේ මං ඇවිදගෙන යන්නේ මේ ප්‍රින්සස් ස්ට්‍රීට් ගාඩන් එකේ. අවුටින් ඔයාලට පේන්නේ මේ ප්‍රින්සස් ස්ට්‍රීට් එක. අතර මාර ලස්සන දවසක් අද. ඒ කියන්නේ මම මෙහෙම ලස්සන දවස් හම්බ වෙන හැබැයි අද හරි ලස්සන නිදහස් දවසක් වගේ දැනෙනවා. බලමු ඉතින් දැන් ඔහොම වැඩට තමයි යන්න ඕන. වැඩට ගියාට පස්සේ අපි දන්නේ නැහැ මොන වගේ දවසක් වේද කියලා.